ඒ සුපුන් කෝ අරු අදත් නැද්ද? නෑ සර්. එදිරිය පරක්ක නැහැ කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. මූ ගෙදර එනවා වගේ වැඩට එන්නේ. ආපු තෙන්කෝ දෙකෙන් එකක් විසඳ ගන්න. සර් මං ඇතුළට එන්නද? උඹ ආවද? එනකන් තමා හිටියේ. දැන් වෙලාව කීයද බලපන්. මේක ගාමන්ට් එකක් මිසක් උඹේ ගෙදර නෙමෙයි. වෙලාවට එන්න දැනගනි. සමා වෙන්න සර්. අද අම්මට බෙහෙත් ගන්න හොස්පිටල් යන්න උනා. ඒකයි පොඩ්ඩක් පරක්කු වුනේ. ඔය බයිලා ගැහුවා ඇති. මේ උඹේ අන්තිම chance එක. ගිහින් වැඩ පටන් ගනි. මොකද වුනේ? අනේ මන්දවා. මට මේ ජොබ් එක එපා වෙලා තියෙන්නේ. හැමදාම බැනුම් අහලා ඇති වෙලා තියෙන්නේ බං. ඒක නැත්ත බං. චූටි දෙයටත් මාර විදියට බයිනවා. උඹලා අලුත් නාටකයක් පටන් ගත්තද? මෙතන පරක් වෙලා ඇවිල්ලා දැන් කයියක් ජහනවා. බෝදව හැමදේම කරන්නේ. පරක් වෙලා ඇවිල්ලා මදිවට අරුවත් විනාශ කරන්න හදනවා. මේ බලපන්. මේක හරියට කරලත් නැහැ. හරියට කරන්න බැයි නම් ගෙදර බලයක්. මොන මකුලක් තවන්න මට වද දෙන්නවා කාල කන්නේ. සර් අද මං ජොබ් එකෙන් අයින් වෙනවා. ඇයි මම බැන්නේ හින්දාද උඹ ගෙදර යන්න හදන්නේ? උඹ ගියා කියලා මට පාඩු නම් වෙන්නේ නැහැ. නෑ සර් බැනපු නිසා නෙමෙයි. ඒත් එක දෙයක් මතක තියාගන්න. වැඩපලක් ලස්සන වෙන්නේ ගොඩ නැගිල්ල නෙමෙයි. ඒක වැඩ කරන අවංක සේවකයන්ගේ. යන්ත්‍ර සල්ලි දීලා ගන්න පුළුවන්. ඒත් අවංක සේවකයෙක් කවදාවත් සල්ලි වලට ගන්න බෑ සර්. සේවකයෙක් නැතුණාම තව සේවකයෙක් ගන්නවා කියලා හිතන ගමන් ලේසි. ඒත් හොඳ සේවකයෙක් නැතුණාම එයාගේ වටිනාකම තේරෙන්නේ පස්සේ සර්. තව දෙයක් සර්. සේවකයන්ට වැටපක් විතර නෙමෙයි ගෞරවයක් ඕනේ සර්.